හරි අයිබුවන් මම ගයන් එතකොට මම දැන් අද ඔගුල්ලන්ට විශේෂයෙන්ම කියන්න හදන්නේ ඔටෝජියර් වාහනය කෙනෙේ ට්‍රික්ටොනික් කියන විශේෂ ජියර් වියහය ගැන එතකොට මේ සාමාන්‍ය ට්‍රික්ටොනික් කියන්නේ ඔටෝජියර් වාහනයකටන මැනුවල් විදිටත් පදින්න පුළුවන් එතකොට ඔටෝ විජටත් පදින්න පුළුවන් ඒ විදිට හදලාපු ජියර්වී තමයි මේ ට්‍රිප්ටොනික් එත ට්‍රිප්ටොනික් අපට බලාගන්න පුළුවන් ගොඩක් දුට වාහන ස්ට්‍රියන් වීල් එක යටි පැත්තිෙන් අපට පුළුවන් බලාගන්න එහෙම නැත්තං ඉට කලින් අවදි වලාබවාහන්නන ට්‍රිප්ටොනික් තියෙන ජියර් ලිවර් හේම පහල ටිකන් ඩ එකේ දන ඉන්න කියල ගහලතින එතකොට ඒකින් අපිට අඩු වැඩි කරගන්න පන ඩෑශ් බෝඩ් අපිට පෙන්න්නනවා ඉර් වැඩි වුණාද අඩි වුණාද එතකොට අපි මේක වැදගත්වෙන කාරණාව තමයි ගොඩත් දුරට ට්‍රික්ටොනික් තියන වාහන නොටෝජයතින වාහන කන්දක් පල්ලම් බහින ගොඩත් දුටක් බ්‍රේක කියනවා එතකොට බ්‍රේක් නැතිවෙන්න පුළුවන් තන්ජිය පද බ්‍රේක් පද්ධති සමහ ප්‍රශ්න වෙන්න පුළුවන් ඒ වෙලාවට අපට මේ ට්‍රික්ටොනික් භාවිතා කරලා අඩු ජියරෙත් දෙක හෝතුන ඒගාන්ට දෙක කොටක් ඒගාන්ට ජියර අඩු කරගෙන බ්‍රේක් පද්ධතිට බලයක් නොදී අපිට පොඩි බ්‍රේක් සාමාන්‍ය බ්‍රේක් භාවිතා කරගෙන ඉන්ජින් කොන්ට්‍රෝල් කරගෙන පල්ලම් බහින්න පුළුවන් රිස්ක එකක් නැතු අනිත්දේ තමයි සමහනට වාහන ඇතර කරනට එක පාරක්ට බලයක් ගන්න ඔන්න ලොකු බලයක් ගන්න නම් ට්‍රිප්ටොනික් එකෙන් ඒසේ වගේ ජරයක් කඩු කරලා ලොකු බලයක් එක්ක වාහනිස්ට කරගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාව තම අපිට ගොඩක් දුර ට්‍රිප්ටොනික් භාවිතාවන්නේ මං ඉදිරියට ගන්න ට්‍රිප්ටොනික් තින වාහනක ජියර් ලිවර එක තියෙන විදිය සහ ස්ට්‍රියන් වල් එක ජියර් ලිවර එක ස්ටන් වල් එක ට්‍රිප්ටොනික් අපිට අඳුරගන්න විදිිය කොහොන් තිීනි කෙල්ලා අඳුරගන්න විදිිය සහ මේ වාහනයක් ක්‍රියාත්මක වෙනකොට ඩෑස් බෝඩ් එක පෙන්න්න කොහොම කියලා ඉස්සරහටම වීඩියෝ ගේන්න දැනට එතමන්නයි මට කියන්න තියන්න මේ ගැන තව වැඩිදුර තොරතුර මොහ දැනගන්න කමෙන්ට සේක්ෂන්නේ කමට අදන්න මට ඒ ගැන කියන්න පුළුවන් මේක තමයි ට්‍රික්ටොනික් කියන්නේ ඔටෝජියර් වාහනය කෙන මැනුවල්ම ජියර් විය තමයි ට්‍රික්ටොනික් කියලා කියන්න හරි බොම ස්තුතියි